face look level එකක් නෙමෙයි. අපි යනවා පොත්වලේ මටකොට. ප්ලේස් එකට ගිහලා කියන දැන් ඉන්නේ නුවර සුප්‍රිය ස්ථානයේ කැම්ප් රේල්වේ ස්ටේෂන්. ඉතින් 12:45ට කොටුවේ ඉඳලා ට්‍රේන් එක තිබ්බේ. මේක නානුවට නිකන් යනවා. බලමු ඉතින් ට්‍රේන් එක ෆ්ලයිට් එක කොහොමද කියලා කොහමද වටකොටින් බහිනකොට 10 විතර වෙයි. මොකද අද එතකොට පරක් වුණා ට්‍රේන් එක යනකොට. ඉතින් එකතුලා ඉන්න මේ ටිකක් වෙනස් vlog එකක්. තනියම යන්නේ අද සෝලෝ ට්‍රැවල් එකක්. බලමු මොකද වෙන්නේ කියලා. Special thanks, YBC Media, Dharma Chakra Young Buddhist Circle. Time 6:40 p.m. at Nalalapidia Station. Finally, I went to the Wadagoda station. Time at 10 p.m. good morning ඊයේ ඉතින් ඔන්න රෑම ආවා පට්ට සීතල ඒ කියන්නේ මේ නුවර එළියට වඩා ටිකක් සීතලයක් වගේ දැනෙනවා දැන් අද උදේ මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා අද අපි ආවේ මෙහි පාසලක දරුවන් වෙනුවෙන් පොත් බෙදා දීමේ උත්සවයක් තිබ්බා ඊයේ ඉතින් ඒකට මට එන්න බැරි වුණා ඊට පස්සේ දැන් අද තියෙනවා මේගොල්ලන්ට සෙමිනාර් එකක් ඒ කියන්නේ 10 සහ 11 ශ්‍රේණි වල අපේ මේ පාර සාමාන්‍ය ක්‍රම විභාගයට පැමිණෙන ළමයින්ට අපි සෙමිනාර් එකක් කරනවා. ඉතින් මම විද්‍යා විෂය උගන්වනවා මේ මට හිතා ගන්න බැරි මේ ප්‍රදේශවල ළමයි කොහොමද මේ උදේ දැන් වෙලාවම 8ක් පැනලා 8 වෙනකොට ඉස්කෝලේට යන්න බෑනේ. මේ ලෑස්ති වෙලා ඉතින් ඉස්කෝලේට යන්නේ කොහොමද කියලා මේ සීතලේ. වතුර එහෙම පට්ට සීතලයි. ඉතින් මේ මාර සුන්දරත්වයක් තියෙන පරිසරය. අපි ඉන්නේ කොත්මලේ මේ ආසන්න ප්‍රදේශයට කියනවා පූර්ණලෝය කියලා. ඉතින් උදේම මිනිස්සු වැඩ පටන් කරන් පේන ඇති කිතුල් ගහක් තියෙනවා ඉස්සරහම මම පෙන්නන්න රාමදින්න යනවා. ඒකතු වෙලා ඉන්න බලමු මොකද වෙන්නේ කියලා. දැන් පොඩ වොයිස් එක හැම පොඩ්ඩක් මේකට කතා කරන්න අපේ කට්ටිය ඉන්නවා ඇතුලේ. පෙන්නන්න අද මොකද වෙන්නේ කියලා. මේ අතරම කියන්න ඕනේ දැන් කිතුල් ගහෙන් නෙලා ගන්නා එන තෙලිජ්ජ වලින් තමයි ඉතින් කිතුල් හකුරු සහ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඔක්කොම කරන්නේ. රා නෙමෙයි මම කලින් කිව්වා වගේ. අපි බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. පේන්නේ නැති වේ ඔයගොල්ලන්ට මොකද පොඩ්ඩක් අඳුරයි. තාම කට්ටිය නිදි. බලමු මොකද වෙන්නේ කියලා. මේක පුද්ගලයෙක් අර මොකද මේ තවත් පුද්ගලයෙක් ඔයාගේ TDMR YouTube channel එක subscribe කරන්න bell icon එක click කරන්නම කරන්න අපිට support එක දෙන්න YouTube එකකින් ජීවිතයකට ගාගන්න අයින්සර් කොල්ලේ එනි දාගෙන මුළු පෙන්නනවා ඔව් අපන්නේ රෙද්ද අයින් කරලා පෙන්නනවා ඔන්න අපි ආවා මේ මං අර උදේ කිව්ව ඉස්කෝලේ ප්‍රෝග්‍රෑම් එකට. ඉස්කෝල නම තාම හරියට මම මතක නැහැ. මම මේ කියන්නම් ඉස්සරහට. පුදුලා ඉන්න අපේ කට්ටිය ඉන්නවා. රීසන් වෙන්න ඕන නේද? මරේ ජීවත් වෙන්නේ දෙක වෙනවා.
මොකද වෙන්නේ ඉතින්? හොඳයි හොඳයි. ගමන කොහමද ඊයේ? අර ගමන තියාගන්න ඉතින්. ඒ වන්දනේ. ඒ වයිබ් එක විඳින්න මොන වයිබ් එකක්? කෙනේ. පියම් මොකද වෙන්නේ කියලා බලන්න. මේ කැමරේලා ඔය දැන් හොඳ පිළිගැනීමක් තියෙනවානේ. කියනවා ලෙසන්ස් පටන් ගන්න යන්නේ. ඒ කාලෙම ලෙසන්ස් පටන් ගමු. හරි අපි ඉන්නේ දැන් කොත්මලේ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය. ඉතින් මේ ඉස්කෝලේ තියෙන භූමිය ගත්තාම මේ හරි විශේෂයි. මොකද ඒකට හේතුව තමයි සම්පූර්ණ දැන් වලට පේන්නේ නැහැ. ඔව් එක්ස්පෝස් වෙලා තියෙන්නේ මේ මම පෙන්නන්න. සම්පූර්ණ මේක මැද තියෙන්නේ වටේටම තියෙන කඳු පන්තියක්, කඳු වැටියක්. එතකොට මේ ප්‍රදේශයට ඔයගොල්ලෝ YouTube එකේ මේ කොත්මලේ ගැන සර්ච් කරලා බලන්න වීඩියෝස් එහෙම තියෙනවා. හරියටම පැය 8යි ඉරේලිය වැටෙන්නේ. පැය 8ක් හෝ ඊට අඩු කාලයක් තමයි. මොකද මේ අර අපිට වගේ දෛනිකව වික කාල සීමාවක් ඉරේලිය වැටෙන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ මේ මම පෙන්නන්නම් ඈත විහාරස්ථානයක්. ඒක නම් මේ ගොඩාක් ලොකු ඉතිහාසයක් ඇති කියලා මේ මෙහෙම බලද්දිම පේනවා. එන්න මේ පන්සල ඔන්න ඔය විදිහට සම්පූර්ණ කඳු පන්තියකින් වට වෙලා තියෙන්නේ. මේ පැත්තත් සම්පූර්ණයෙන්ම උස කන්දකින් වට වෙලා තියෙන්නේ. ඉතින් මේ හරි ලස්සන ප්‍රදේශයක්. සීතලයි, සීතල තියෙනවා තාම. උදේ 9 මාරත් පහු වෙලා බලමු තව මොනවාද මේ ප්‍රදේශයේ තියෙන්නේ කියලා. මේ සසිඳු කට්ට ඉන්නවා. ඔය වීඩියෝස් වල දකින්නවද දෙන්නේ? අපේ මේ පොත් ලබා දෙන ස්කෝලවල වලට සෙමිනා කරන ගමනේ මේ අපේ 13 වෙනි පාසල 13. ඔව් 13 වෙනි පාසල. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියටත් ඔයාලා හැමෝම අපිත් එක්ක එකට එකතු වෙලා ඉඳී කියලා, අපිට ශක්තියක් වෙයි කියලා. ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් ඉදිරියට ගෙන එන්න අපිට ශක්තියක් වෙන්න කියලා මම ඔයාලා හැමෝම ගෙන් ඉල්ලා සිටිනවා. ඔව් දැන් මම මතක් කරේ නෑනේ මම මේ ට්‍රැවල් වීඩියෝස් ඇතුලේ කතා කරේ නෑනේ අපි ඔය යන ගමන් බිමන් ගැන. එන්ජොයි වෙල් එකට ගිහිල්ලා හයික්යක් නගිනවා වගේ එකක් මේ මෙතන. ඔව්. ඒ ආස්වාදයේ විදිහට ගමන්ම අහිංසක දුෂ්කර පාසල් තෝරාගත් දුෂ්කර පාසල් වලට පොත් පරිත්‍යාග කරලා ඒ දරුවන්ගේ නුවණ පාදන්න අපිත් එක්ක යන අපේම සහෝදරයෝ සෙට් එකකට එකතු වෙලා එයාලට සෙමිනාර්ස් කරලා එයාලට පාස් පේපර්ස් කරලා දැන් O level කරන් ඉන්න ළමයින්ට තව අවුරුද්දකින් පස්සේ O level කරන් ඉන්න ළමයින්ට අධ්‍යාපනය ලබා දීලා ඒ ගම්මේ මිනිසුත් එක්ක සතුටු සාමිච්චිය යෙදিলা ඒ දේවල් ඔක්කොම අත්දැකීම් ලැබලා තමයි අපි ආයේ අපේ නිවහන බලා පිටත් වෙන්නේ. හරි මට කියන්න ඕන ටික ඔන්න සසින්දු කිව්වා. ඉතින් මේ මම දැන් ඉස්සරහට ඒ වගේ වැඩවල පොඩි ක්ලිප්ස් ටිකකුත් දාන්නම් වීඩියෝ එකට. ට්‍රැවල් කැලි විතරක් නෙමෙයි. මේ ඉතින් එහෙනම් එකතු වෙලා ඉන්න තව ටිකකින් මට තියෙනවා විද්‍යාව දේශනය. බලමු ළමයි ටික කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඉස්ලාම කියනකොට අද ලොකු ළමයි පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලා අද උදේ නැගිටලා මේ සෙමිනාර් එකට ආපු ගමන් ඔයගොල්ලෝ ලබපු ලොකු ජයග්‍රහණයක්. ඉන්න ගැන හේතුවක් තියෙනවා. කීයද ඔයගොල්ලෝ උදේ ආවේ දැන් අතරම 8ට. ඒ කියන්නේ කලින් නැගිටින්න ඉඳලා ඉඳලා කීයද? 4ට. අයමාන නැගිටින්න. ඔව් මොකද මේ වගේ ප්‍රදේශවල අතුරුම ඉතාම සීතල බලගුණයක් තියෙන්නේ. උදේ නැගිටලා කැපවීමෙන් මෙතනට එනවා කියන්නේ ඕගොල්ලෝ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් එක. මට නැගිටිද්දි මට හිතුණා මේ ළමයි කොහොමද මේ මෙච්චර සීතලේ ඉස්කෝලේ යන්නේ කියලා. නේ?
දැන් ඔයගොල්ලන්ට සීතල පුරුදු ඇති. මේ ප්‍රදේශෙන්නේ ඉන්න අපිට පොඩ්ඩක් ඒක දැනෙනවා වැඩි. ඉතින් දැන් මෙතන 10 වසර ළමයි ඉන්නවා. 11 වසර. හරි මට 10 වසර ළමයි ටිකක් උස්සන්න. 11 වසර. හොඳයි. හරි. මාතෝරල් කියන්නේ එතකොට හරි මේ පාර රෝල් කරන්නේ ළමයි කවුද? හරි 11 වසර පාස් වෙලා 10 වසර පාස් වෙලා. හරි. මාර්තු වෝලෙවල් තියෙන ළමයි ටිකක් ඉන්නවා. 11 වසරේ තියෙන ළමයි ටිකක් ඉන්නවා. 10 වසරේ ළමයි ටිකක් ඉන්නවා. ඔයගොල්ලෝගේ විද්‍යාව දැනුම ඔයගොල්ලෝ තියෙන විද්‍යාව කියන විෂයට තියෙන අපි කියන කැමැති විෂයන් කැමැති විෂයන් කියන විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට කැමැති ළමයි කවුද ඉන්නේ? තුසන්වා විද්‍යාවට කැමැති කවුද ඉන්නේ? කැමැති නැහැ. අකමැති කට්ටිය කොහොමද කොහොමද අකමැති මධ්‍යස්ථ කට්ටියකුත් ඉන්නවා කියන්නේ කැමතිත් නැහැ අකමැතිත් නැහැ ඕනෙත් නැහැ පත් වගේ අයි විද්‍යාවට අකමැති වුණේ ඔයගොල්ලෝ ඈ මේ අර මෙතන කතා කරද්දී පොඩ්ඩක් ඔක්කොම කතා කරද්දී ගෝසාවක් වගේ එනවා ඒකින්ද තුට්ටක් එක්කෙනෙක් දෙන්නේ විතර කතා කරනවා මොකද ප්‍රශ්නේ අය කමන්නේ ප්‍රශ්නේ ඕනේ නැහැ අපි විද්‍යාවට කැමති නැහැ. හරි මම හිතනවා මේ ලෙසන් එක පුළුවන් තරමක් වෙලාව ගන්නවා සමහර අවස්ථාවලදී දැන් අපි වෙනත් පාසලකට ගිහිල්ලා මේ වගේ විද්‍යාව ගන්න පටන් ගත්තාම මට මේක කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ මගේ මේ සබ්ජෙක්ට් එක. මේ ඉවර කරන්න බෑ. අවුරුදු දෙකක තුනක සම්පූර්ණ දැනුම පද්ධතිය පැය දෙකකින් ඔයාලට කොටලා පොවන්න බෑ. කොටලා පොවන්න පුළුවන් නම් කොටලා පොවනවා. ඔය අතුපත කොටලා දුන්නොත් ඔක්කොම විද්‍යාව පුළුවන් වෙනවා. මම ඉස්සෙල් ඒක කරලා ඉන්නවා. අතුපත කියන්නේ මෙතන බෙන්ඩර් කරලා අර්ගින ජූස් එක ගන්න දෙන්නවා. ඔන්න දැන් ඔයාලට විද්‍යාව පුළුවන් වෙනවා. ඉතින් ඒකින් අපි බලමු පුළුවන් උපරිම තරම මේ විෂය පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මම ලොකු ගැඹුරු කරුණු කාරණා කතා කරන්න යන්නේ නැහැ. මොකද අකමැති කට්ටිය ඉන්නේ. ඒ අකමැති කට්ටියට කොහොමද ගැඹුරු කරුණු කාරණා කරනකොට තවත් මේක පාවෙනවා. ඒකින්ද මේ විද්‍යාව කියන විෂයේ තියෙන සුන්දරත්වය ගැන අපි කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් විභාගයට ගිහිල්ලා ඒ සුන්දරත්වය සුන්දරයි විද්‍යාව ඒකට සුන්දර විදිහට පාවිච්චි කරලා උත්තර ලියන්න. ඒ කියන උත්තර වලින් හොඳ ලකුණක් ගන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරිද? නෑ අවුලන්නේ බං. අවුලන්නේ ඔන්න පෙන්ස් අපේ දවල් ආහාරය අපිට ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා චිකන් තියෙනවා චිකන් ලෙවල් එක සනීප නෑ පොටැටෝ කරි එකක් තියෙනවා චිලි පේස්ට් තියෙනවා මේ පැත්තේ සාන්න අනුභව කරනවා මේ පැත්තේ මේ මොවඩි දැකලා නෑ නේද ඔයාලා හැමෝම දන්නවද අපේ රටේ කියන සීගිරිය කියලා තැන. ඉතින් මේ සීගිරිය කියන තැන ඔයාලා දන්නවද ලෝක පුදුම හතෙන් එකක් විදිහට ඒ කියන්නේ ලෝක පුදුම හතෙන් එකක් විදිහට නෙවෙයි ලෝක පුදුම හතෙන් එකක් විදිහට නම් කරලා කියනවා කියලා. කුඩු ගන්න එපා කියන්නේ. ඔයාලා දන්නවා අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියන හැමෝම ජීවත් වෙනවා. ඉතින් මේ හැමෝම ජීවත් වෙන්නේ එකිනෙකාට ආදරයෙන් සහ සහයෝගයෙන්. ඉතින් ඒ වගේම තමයි අපේ රටේ ප්‍රධාන මුන්දර වරද
ගයිස් ඉතින් ඔන්න අපි ඉස්කෝලේ සෙමිනාර් එක ඉවර කරලා දැන් යනවා මේ ග්‍රවුන්ඩ් එකට මැච් එක ගහන්න ක්‍රිකට් මැච් එකක් ගහන්න දැන් වෙලාව හරි අපිට නයිට් මැච් එකක් තමයි ගහන්න වෙන්නේ. බලමු කොහොමද කියලා. හොඳයි ඉතින් මේ සුන්දරත්වයත් එක්ක පරිසරයේ ගයිස් ඔයගලන්ට පේන්නේ නැති මේ පාර නම් පට්ට කළුවරයි පැත්තේ කැලේ තියෙන්නේ. This is school ground. We played with our team and the students. It's getting a little cold now. දූපතේ අසෝද අපි ළඟ පන්දුව මුත්තයියා ඔව් දැවන්ත පහරක් වල් කට්ටගේ පහර ඔව් ටික තරබාරු නිසා ටිකක් දුවන්න උට අමාරුයි නැවත දූපතේ අසෝද ප්‍රතිමාරු කරගන්නවා මේ අපි සෙල්ලම් කරන්නේ කොත්මලේ අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ පන්දුව රකින්න ආවෙත පා මෙලාවේ බෝලේ පේන්නේ නැහැ ලු බෝලේ අපිට පේන එහා පැත්තේ වල් කට්ටා ඉන්නවා මෙහා පැත්තේ දූපතේ අසෝද ඉන්නවා. A beautiful evening and a beautiful view with a sky full of moon. මෙතන ලොකු ප්‍රශ්නයක් දැන් බෝලේ පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් අය බෝලේ වෙනවා. ආව් දූපතේ අසෝද පන්දුව ගිලිහී යනවා. අන්තේ නෑ Hi friends, ඕගොල්ලන්ට ඉතින් පේනවා ඇති අපි දැන් අද රාත්‍රිය ගත කරන්නේ මෙන්න මේ ලස්සන ගිනි මැලයත් එක්ක මේ ලස්සන පරිසරය අද හඳ පායලා තියෙනවා. එන්න අපිට මොනවද පේන්නේ? දර්ශනීය සීතලත් එක්ක ගින්දරේ තියෙන රස්නේ මාර සනීපය. හරි ඔය ලයිට් එක ඉවර කරන්න ඊට පස්සේ වඩා මේ පැත්ත පත්තු වෙන්නෙම නැහැ. කවන්නේ ලයිට් එක. අද ඉතින් ගිනි මැලයක් ගහලා පොඩි සින්දුවක් කියලා නේ. අපිට කිව්වා තෙලිජ්ජ තියෙනවා කියලා. තෙලිජ්ජ. තෙලිජ්ජ ටිකක් බීලා. අපේ ඉසාන් හයි බොන් වාසනාවන් අද අපි ඉන්නේ මඩ කුඹුර මඩේ ඉන්නේ අපි. මඩගින්න ඔයගලන්ට පේනදී ගින්නක් අපිට ඉදිරියෙන් තියෙනවා ගින්න අපිට පොඩි ආලෝක කදම්බයක් මිලින්ද බුරු මිලින්දාවා රටකින් එහායි ගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙමා අද මෙන් ලදේ හෙට නැ හමුවන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ Hello friends. අපි යනවා දැන් ලස්සන ගංගාවකට දිය පොඩ්ඩක් නාන්න. හැබැයි මම නාන්නේ නැහැ. මොකද මට අපේ ගෙදරින් අනතුරු ඇඟවීම් කරලා තියෙන නාන්න එපා කියලා. මම කියන දේ අහන්න ළමෙක් විදියට නාන්නේ නැහැ. බලන්න. ඔයගලන්ට බැලලා යසෝද වන්තර දැන් මේගොල්ලන් ගොඩ ගන්න එක තමයි ප්‍රශ්නේ. මේගොල්ලන් ගොඩ ගන්න එක තමයි ප්‍රශ්නේ. ළඟට බස්සලා බලන්න සුන්දරත්වය.
මේ ගැන හැඳින්වීමක් කරන්න මම දන්නේ නැහැ අත්තර මේ කොහේ මොන ගංගාවක් අතු ගංගාවක්ද කියලා මට හිතන විදියට කොත්මලේ ජලාශයට නම් සම්බන්ධ ඇති. කොත්මලේ ඉන්නේ. මේ ගඟ ඇවිල්ලා මහවැලි ගඟලු ගවයිස්. අපි මේ ලංකාවේ දිගම ගඟ තමයි මම දන්නේ ඉඳලා තියෙන්නේ. මගේ එක කොටසක්. ගයිස් අපි මේ ඉන්නේ දැන් මහවැලි ගඟේ. මහවැලි නිම්නේ ඉන්නේ.